Hello everyone. අද මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්න යන්නේ reading glasses ගැන. Reading glasses කාටද අවශ්‍ය වෙන්නේ? Reading glasses සාමාන්‍යයෙන් අවුරුදු 40න් පස්සේ 40 සැන්දිරිය කියලා තත්වයක් එනවා. ළඟ බැලීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් එතකොට reading glass එකක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර අයට අවුරුදු 35න් විතර පස්සෙත් 40 කිට්ටු වෙනකොට මේ reading difficulty එක එනවා. ඉතින් මේ අයත් සමහර අය reading glasses පාවිච්චි කරනවා. ඉතින් මේ reading glasses ඔයගලන්ට කොහෙන්ද ගන්න තියෙන්නේ? සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මේ reading glasses payment එකෙත් ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි shops වලත් තියෙනවා. ඉතින් ඔයගලන් optical clinic එකකටම එන්න අවශ්‍ය නැහැ මේ reading glass එකක් ගන්න. හැබැයි මේ එළියෙන් ඔයගලන් ගන්න reading glass එකකුයි optometry clinic එකකට ඇවිල්ලා S2 test කරලා හදාගන්න spectacle එකකයි අතර තියෙන වෙනස මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. දැන් සාමාන්‍යයෙන් එළියේ payment එකේ හරි එහෙම ගන්න තියෙන reading glasses වල ලොකු quality එකක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන්ට දාලා බලලා pain එක කොහොමද කියන එක බලලා හොඳයිද කියලා බලලා ගන්න පුළුවන්. හැබැයි optometry clinic එකකට ඇවිල්ලා reading glass එකක් ගන්නකොට අපි ඔයගලගේ accurate testing එකක් කරනවා. ඒත් එක්කම දුර පෙනීම කොයි වගේද බලනවා. ඒක ළඟ පෙනීමට ගන්නකොට කොයි විදිහටද prescription එක adjust වෙන්න ඕනේ. ඔයගලන්ට comfortable කොයි විදිහටද කියන එක හරියට තේරුම් අරගෙන ඔයගලගේ measurements එහෙමත් අරගෙන එහෙම තමයි අපි spectacle එකක් හදන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙතනදී වෙන දේ තමයි දැන් ලංකාවේ නම් සාමාන්‍යයෙන් reading glass එකක් කියන එක හැමදාටම පාවිච්චි කරන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන්ටම මේ spectacle එකක් හදාගන්නේ නැතුව. ඉතින් මම දැන් පැහැදිලි කරන්නම් reading glass එකක් දිගටම දැම්මහම ඔයගලන්ට එන්න පුළුවන් අපහසුතාව මොනවාද කියලා. සාමාන්‍යයෙන් reading glass එක average power එකකට තමයි average measurements එක හදලා තියෙන්නේ. ඉතින් තමන්ටම කියලා customize කරලා හදාගත්ත එකක් නෙමෙයිනේ reading glasses කියන්නේ. එතකොටත් ඔයගලන්ට ටික කාලයක් යනකොට අපහසුතා එන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව දෙයක් තමයි දැන් ගොඩක් වෙලාවට මේ reading glass එකක් විතරක් හොඳයි reading වලට විතරනේ මට ප්‍රශ්නයක් තියෙන්නේ කියලා එනකොට distance vision එක ගොඩක් දෙනාට හොඳ distance vision එකක් තියෙන කට්ටිය තමයි මේ reading glass එකක් විතරක් පාවිච්චි කරන්නේ. ඉතින් අපි මුලදී දැන් අපි ගාවත් reading glasses තියෙනවා. ඉතින් අපි reading glass එකක් දෙනවා නම් අපි අනිවාර්යයෙන්ම client explain කරනවා මේ reading glass එක කියන එක දිනපතා හැමදාම දාන්න හොඳ එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් නිකන් හදිස්සියකදී ඔයගලන්ට ස්පෙක්ටකල් එක ගේන්න අමතක වුණොත් ඒ වගේ දෙයකදී පාවිච්චි කරන්න තමයි reading glass එක සුදුසු වෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් reading glass එකක් අපි කෙනෙක්ට දෙනකොට අපි කියනවා මේක read කරන්න විතරක් පාවිච්චි කරන්න දුර බලන්න එපා මේකෙන් කියලා. හැබැයි ඉතින් අපි කොච්චර මේක කිව්වත් මුල් දවස් ටිකේ ඔන්න ඔයගලන් read කරනකොට විතරක් මේ ස්පෙක්ටකල් එක දාලා distance බලනකොට ඔන්න ස්පෙක්ටකල් එක ගලවනවා. ඊට පස්සේ ස්පෙක්ටකල් එක ටික දවසක් යනකොට ඔලුඩට දාලා ඔන්න distance බලනවා. ඒත් එක්කම දැන් මේ කාර්යබහුලකමත් එක්ක ඔෆිස් එකක වගේ වැඩ කරනවා නම් දන්නකෝ මොන හරි ඔයගලන් read කරන ගමන් එක්ක මොන හරි ලියන ගමන් මේ reading glass එක දාගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයගලන්ත් එක්ක කතා කරනවා. එතකොට මේ reading glass එක දැන් අපි අයින් කරලානේ distance බලන්න කියන්නේ. ඉතින් එතකොට දැන් මුල් දවස් ටිකේ ඕක කොයි විදිහට කරත් පස්සේ ඔයගලන් පුරුදු වෙනවා මේ reading glass එකෙන්ම ඒ කෙනත් එක්ක දිහා බලලා කතා කරන්න. මුලදී ඔයගලන්ට පොඩි අපහසුතාවයන් එනවා. බොඳ වෙලා පේන්නේ. සමහරලාට වැඩ ටික ඉවර කරලා ගෙදර ගියාට පස්සේ ඔළුවේ කැක්කුමයි. ඉතින් මේ වගේ දේවල් සතියක් දෙකක් තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට මේකට ඇඩ්ජස්ට් වෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගලන්ට රීඩ් කරන්නත් පුළුවන් මේ reading glass එක දාලා distance බලනකොට ඒ reading glass එක දැම්මම තමයි හොඳට comfortably පේන්නේ. ඉතින් ඕගලන් දන්නේම නැතුව මේ වෙලා තියෙන්නේ reading glass එකේ තියෙන reading power එකටම distance බලන්නත් පුරුදු වෙලා තියෙන හින්දා. මේකෙන් ගොඩාක් වෙලාවට අපහසුතාවයට පත් වෙන්නේ ඕගලන්. ඒක ඕගලන්ට තේරෙන්නේ අවුරුදු 2-3ක් විතර ගිහිල්ලා හපව් S2 ටෙස්ට් කරගන්න එනකොට වයසටත් වඩා ලොකු power එකක් අවශ්‍ය වෙනවා distance බලන්න. ගොඩාක් වෙලාවට අපිට ඒ වගේ කට්ටිය කියනවා මේ අනේ මට distance වලට කලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් මට distance බලන්නත් මේ spectacle එක නැතුවම බෑ කියලා. ඉතින් මේ වෙලා තියෙන reading glass එකටම හුරු වෙලා distance උත් දැන් ඒ power එකම අවශ්‍ය වෙනවා බලන්න. ඉතින් මේ විදිහට ගොඩාක් අපහසුතාවයන් වලට මුහුණ දීපු අය ඉන්නවා. ඒ ස්පෙක්ටකල් එක නැතුව වැඩක් කරගන්නම බැරි වෙච්ච අය. ඉතින් මේකට ඔප්ෂන් එකක් විදිහට යූස් කරන්න පුළුවන් දෙයක් තමයි දැන් කස්ටමයිස් කරලා ස්පෙක්ටකල් එකක් හදා ගන්නවා නම් අපි බලනවා අවශ්‍ය working distance එක කොයි වගේද. එතකොට දැන් හිතන්න ඔයගලන්ට දුර පෙනීමේ ගැටලුවක් නැත්තම්
මම මේ ෆොටෝ එකේ පෙන්නන විදිහට ලෙන්ස් එක දෙකකට බෙදිලා හෝ තුනකට බෙදිලා ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී ඩිස්ටන්ස් වලට පවර් එකක් නැත්තම් එතකොට 0 පවර් එකක් විදිහට තමයි එන්නේ. එතකොට ඒක දාගෙන කියන ගමන් එක්ක කියවන ගමන් කෙනෙක් දිහා බලලා ඩිස්ටන්ස් එකේ ඉන්න කෙනෙක් දිහා බලුවත් එයාත් එක්ක කතා කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔයගලන් 0 පවර් එකකින් තමයි ඩිස්ටන්ස් එක දිහා බලන්නේ. එහෙමත් නැත්නම් ඩිස්ටන්ස් එකට අවශ්‍ය ඔයගලන්ට පවර් එකකින් තමයි ඩිස්ටන්ස් එක බලන්නේ. ඉතින් මේ විදිහට ඔබ බයිෆෝකල්ස්, වෙරිෆෝකල්ස් හදාගන්න පුළුවන් ඔප්ටෝමෙට්‍රි ක්ලිනික් එකකට ඇවිල්ලා හරි විදිහකට ඇකියුරේට් ටෙස්ටිං එකක් කරගත්තාම. ඒත් එකම තව දෙයක් තමයි දැන් එක එක ප්‍රොෆෙෂන්ස් වලට එක එක විදිහට තමයි රීඩින් ඩිස්ටන්ස් එක අවශ්‍ය වෙන්නේ. දැන් ටීචර් කෙනෙක් ගත්තොත් එයා හිටගෙන උගන්වනකොට පොත දිහා බලන්න ඕනේ මේසෙ උඩ පොත තියෙද්දි. ඉතින් ඒ වගේ එතකොට දැන් ස්පෝර්ට්ස් කරන කෙනෙක්ට අවශ්‍ය ඩිස්ටන්ස් එකක් තියෙනවා ළඟ බැලීමටයි ඈත බැලීමටයි. ඉතින් ඒ වගේ මියුසිෂියන් කෙනෙක්ට අවශ්‍ය රීඩින් ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඒ වගේ අපිට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් හරි විදිහකට මේ ඇකියුරේට් ටෙස්ටිං එකක් කරලා. ඉතින් මේක ගැන පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. හරිම පරිස්සම් වෙන්න මේ රීඩින් ග්ලාස් එකක් දිගටම පාවිච්චි කරද්දී රීඩින් ග්ලාස් එක සාමාන්‍ය හදිස්සියකට යූස් කරගන්න තියාගන්න. ඔයගලන්ටම කියලා කස්ටමයිස් ස්පෙක්ටකල් එකක් හදාගන්න. මේක ගැන පැහැදිලි කිරීම මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.